නිබ්බාන දීපනී දේශනා අංක 1 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස යෝ පබ්බජී ජාති සතානි පංච පහය කාමානි මනෝරමානි තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දාමි සාරිපුත්තං පටිසම්භිදා මග්ග ප්‍රකරණය සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන පටිසම්භිදා මග්ග ප්‍රකරණය නම් උතුම් ග්‍රන්ථ රත්නයේ සූත්‍ර පිටකයට අයත් අපි එහි ඥාන කතා කොටසේ ඇතුළත් මුල් ඥාන හතර සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානං කියන පළවෙනි ඥානෙ ඉඳලා ධම්මට්ඨිති ඥානය හතරවෙනි ඥානය දක්වා ඥාන හතර ගැන සාකච්ඡා කරන්න තමයි මේ දේශනා මාලාව දේශනා මාලාවේදී අදහස් කරන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියන වචනය ගත්තොත් පටිසම්භිදා මග්ග ප්‍රකරණ කියන වචනේ එකතු වෙලා තමයි ඒක හැදෙන්නේ. පටිසම්භිදා කියලා කියන්නේ ධර්ම වශයෙන් ප්‍රඥා චෛතසිකය. ඒක නිකම් ප්‍රඥාවක් නෙමෙයි විශ්ලේෂණාත්මක ප්‍රඥාවක්. ගම්භීර ප්‍රඥාවක්. නිපුණ වූ කියන්නේ සූක්ෂම වූ ප්‍රඥාවක්. ඒ පටිසම්භිදා වට මග ඒ පටිසම්භිදාවට ඒ විශ්ලේෂණාත්මක ප්‍රඥාව ලබා ගන්නට මාර්ගය කියන වැඩපිළිවෙල කියා දෙන මග්ග ප්‍රකරණය. ප්‍රකරණය කියන්නේ නානා ණය නිපුණ ගම්භීරං. නොයෙක් නානා භින්න වූ නිපුණ සූක්ෂම වූ ගම්භීරං ගැඹුරු වූ අරුත් ඇති ධර්ම කොටාසය කියන එකයි ප්‍රකරණය කියන්නේ. නානා නොයෙක් නිපුණ සූක්ෂම වූ ගම්භීරං ගම්භීර අරුත් ඇති ධර්ම පරයයක් කියන එක තමයි ධර්ම පරයයක් ප්‍රකාශ කරනවා කියන අර්ථයෙන් තමයි ප්‍රකරණය කියන්නේ. දැන් මේ සූත්‍රාන්ත පිටකයට අයිති දේශනා මාලාවක් දේශනා කොටසක් තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය. දැන් අපි ගත්තොත් අභිධර්ම ප්‍රකරණ අභිධර්ම දේශනාව සියලු දේශනා ප්‍රකරණනේ. ධම්මසංගිනික ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ මහ ප්‍රකරණය විදියට. උදාහරණ ප්‍රකරණය කියන්නේ ඒ නොයෙක් ભેද බින්න වූ ගැඹුරු සියුම් ඇති ගම්භීර අරුත් ඇති දේශනාවක් කියන එක. එතකොට පටිසම්භිදා මග්ග ප්‍රකරණය. ඒ ගැඹුරු අරුත් උදුරා දක්වමින් පටිසම්භිදාවන්ට විශ්ලේෂණාත්මක ඥානයට ලෝකෝත්තර ප්‍රඥාවට මග කියා දෙන්නට දේශනා කරන ධර්ම පරයයක් තමයි අපි මේ උතුම් ග්‍රන්ථ රත්නයෙන් පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුලින් සාකච්ඡා කරන්නට උත්සාහවත් වෙන්නේ. එතකොට පටිසම්භිදා කියනකොට අපි අහලා තියෙනවා අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා සහ පටිභාන පටිසම්භිදා කියලා චතු පටිසම්භිදාවක් ගැන. චතු පටිසම්භිදා ලාභී රහතන් වහන්සේ කියන්නේ සිංහලෙන් කිව්වොත් සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මෙතන අත්ථ පටිසම්භිදා කියලා කියන්නේ අත්ථ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පිළිබඳ නුවණ. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ දැන් ප්‍රත්‍යෝත්පන්න කියලා දෙකක් තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ හේතුව ප්‍රත්‍ය. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ඒ හේතුවෙන් හටගන්න ධර්මයක්. ඒ කියන්නේ ඒ හේතුව නිසා හටගන්න ඵලයන්ට තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන්නේ. ප්‍රත්‍ය කියන්නේ හේතුව, ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ඵලය. එතකොට මේ ඵලය පිළිබඳ නුවණ. ඒ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ පිළිබඳ නුවණට තමයි ඥාණයට තමයි කියන්නේ අත්ථ පටිසම්භිදා කියලා.
යම්කිසි හේතුවකින් හටගන්න ඵලය, හේතුඵලය, ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ පිළිබඳ ගම්භීර නුවණ අත්ත පටිසම්භිදා කියනවා. ඒකට ධම්මපටිසම්භිදා කියන්නේ ප්‍රත්‍ය පිළිබඳ නුවණ. ප්‍රත්‍ය කියන්නේ හේතුව. ඒ ඵලය ඇතුනේ, ඒ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ උපන්නේ ප්‍රත්‍යක් ඉන්නේ හේතුවකින්නේ. ආන්න ඒ හේතුව පිළිබඳ තියෙන නිපුණ භාවය, නිපුණ නුවණ පිළිබඳව සියුම් නුවණට කියනවා ධම්මපටිසම්භිදා කියලා. එතකොට අත්ථපටිසම්භිදා කියන්නේ ඵලයේ පිළිබඳ නුවණ, ධම්මපටිසම්භිදා කියන්නේ හේතුව පිළිබඳ නුවණ. නිරුක්ති පටිසම්භිදා කියන්නේ මේ විශේෂයෙන් මාගදී භාෂාව ආර්යයන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ භාෂාව පාලි භාෂාව පිළිබඳ නිපුණත්වය ප්‍රවීණත්වය තමයි නිරුක්ති පටිසම්භිදාව. දැන් නිරුක්ති පටිසම්භිදාව මේ පටිසම්භිදාලාභී ස්වාමීන් වහන්සේ නමක් දහම් දේශනකොට අතිශයින්ම උන්වහන්සේ දක්ෂයි ධර්ම දේශනාවට චතුරයි ධර්ම කතිකයි. ඒ නිසා චතුපටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමකගෙන් ධර්මය අසන්නට ලැබෙනවා නම් ශ්‍රාවකයාට අසන තැනැත්තාට ඉමහත් ලාභයක් සැලසෙනවා. මොකද මනාවකට ධර්මයේ දේශනා කරන්න, විභාග කරන්න, විග්‍රහ කරන්න දක්ෂ නිසා ධර්මයේ අසන කෙනාට පහසුවෙන් තේරුම් ගැනීමේ අවස්ථාව තියෙනවා. චතුපටිසම්භිදා ලාභී රහතන් වහන්සේ නමකගෙන් ධර්මය අසන්නට ලැබෙනවා. එතකොට මොකද විශේෂ නිපුණතාවයක් ඒ රහතන් වහන්සේ ධර්ම දේශනා කෞශල්‍යයේ උසුලනවා. එතකොට මාගදී භාෂාව විශේෂයෙන් මාගදී භාෂාව ඇතුළු භාෂාවන් පිළිබඳ තියෙන මේ ප්‍රවීණත්වය තමයි නිරුක්ති පටිසම්භිදාව කියලා කියන්නේ. ඊළඟට පටිභාන පටිසම්භිදා. පටිභාන පටිසම්භිදා කියන්නේ අර යට කියපු අත්ථ ධම්ම නිරුක්ති කියන පටිසම්භිදා ත්‍රිකය පිළිබඳව විස්තර විභාග වශයෙන් දන්නා ඥානය. ඒක තමයි පටිභාන පටිසම්භිදා කියන්නේ. අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පටිසම්භිදා කියන පටිසම්භිදා තුන පිළිබඳව විස්තර විභාග වශයෙන් දන්නා ඥානට කියනවා පටිභාන පටිසම්භිදා කියලා. මේ විදිහට අත්ථ ධම්ම නිරුක්ති පටිභාන චතු පටිසම්භිදාවක් ලැබෙනවා. දැන් මේ පටිසම්භිදාව අපි ඉදිරි දේශනාවකදී කතා කරනවා. කිසිම පෘථග්ජන කෙනෙක් කොතරම් මේ ධර්මය තේරුම් අරගෙන තිබුණත්, දරාගෙන තිබුණත්, ඉගෙනගෙන තිබුණත් පටිසම්භිදාලාභී වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම රහතන් වහන්සේ නමක් ලැබෙන්නේ නැහැ අත්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදා වලින් යුක්ත නොවන රහතන් වහන්සේ නමක් ලැබෙන්නේ නැහැ. නමුත් අර විශේෂයෙන් චතුපටිසම්භිදාලාභී රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ රහතන් වහන්සේ තුල ප්‍රබලව මේ පටිසම්භිදාවන් යෙදුන නිසායි. නැත්තම් හැම රහතන් වහන්සේ නමක්ම චතුපටිසම්භිදාවෙන් යුක්තයි. ඒ වගේම කිසිම පෘථග්ජනෙක් මේ ගැන අපි ඉදිරියට විස්තර කතා කරනවා මේ කාරණය. කිසිම පෘථග්ජන කෙනෙක් චතුපටිසම්භිදාවෙන් යුක්ත වෙන්නේ නැහැ. සේක ඥානයන්ගේ සහ ඒ කියන්නේ සෝවාන් සකු르දාගාමී අනාගාමීන් වහන්සේ නමකට හෝ රහතන් වහන්සේ නමකට තමයි කියන්නේ සේක අවස්ථාවේ හෝ අසේක අවස්ථාවේදී තමයි මේ චතුපටිසම්භිදා ලැබෙන්නේ. ඒක ඵලයට පස්සේ ලැබෙන්නේ. සෝවාන් නම් සෝවාන් ඵලයට පස්සේ. රහතන් වහන්සේ නම් රහතන් වහන්සේගේ අරහත් ඵල සිතට පස්සේ තමයි මේ ලැබෙන්නේ මේ චතුපටිසම්භිදාව. ඉතින් චතුපටිසම්භිදාවන් ලබා ගැනීම වෙනුවෙන් ආය කළ යුතු එතන පරිකර්මයක් නැහැ. අපි ඒ වගේ ඉදිරියට විස්තර කතා කරනවා. ඒතර මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ පටිසම්භිදාවන්ට මග කියන මේ තියුණු නුවණට විශ්ලේෂණාත්මක නුවණට ලෝකෝත්තර ඥානයට මග කියා දෙන ප්‍රකරණයක්. නානා ණය නිපුණ ගම්බීර වූ ප්‍රකරණයක් තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන්නේ. එතකොට මේ දේශනාව ගැඹුරු නුවණක් තිබුණු, තියුණු නුවණක් තිබුණු මේ ප්‍රභාස්වර කීර්තිමත් නුවණක් තිබුණු මහා ප්‍රඥය සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ. මේ කෙල ලක්ෂයක් ලෝක ධාතුව තුල දස බලයන් වහන්සේ හැරුණකොට
මෙවන් ගම්බීර දේශනා පරයයක් දේශනා කරන්න සමර්ථ වෙන්නේ මහා ප්‍රඥ සාරිපුත්ත මහරහතන් වහන්සේ පමණමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා චිත්තෝත්පාදයන් උපද්දවමින් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ වේනීය ජනයාගේ හිතසුව පිණිස දේශනා කරන්නට යෙදුණා. උද්දේශ නිर्देश පටිනිर्देश වශයෙන් විස්තර විභාග කරමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුළු සූත්‍ර පිටකයම සංග්‍රහ කරලා කරපු සංග්‍රහ ග්‍රන්ථයක් විදිහට පැහැදිලි පැහැදිලි නිවන් මඟ නිවන සාක්ෂාත් කිරීමේදී ලබා ගන්නට යුතු ඥානයන් මුල ඉඳලා පැහැදිලිව පිළිවෙලින් පිළිවෙලට දේශනා කරපු ඉතාම ප්‍රණීත අමා දම්රස වෑහෙන ග්‍රන්ථ රත්නයක් තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන්නේ. ඉතින් ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ඥාන කතා කියන කොටසේ මුල් ඥාන හතර ගැන සාකච්ඡා කරන්න උත්සාහවත් වෙන අපි ඒ දේශනා මාලාවේ පළවෙනි දේශනාව විදිහට තමයි මේ දේශනාව අපි කරන්න ඉදිරි. හොඳයි.